අද අපි දකින පෘථුවිය හැමදාම එක විදිහට තිබුණ දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ විවිධාකාරයෙන් නිර්මාණය වූවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ගිනිකඳු පිපිරීම්, ග්‍රාහක ගැටීම්, අයිස්කඳු දියවීම්, සුනාමි වැනි දේවල් එහිදී ප්‍රධානයි. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ පෘථුවියේ ස්වභාවය, දේශගුණය සහ ලෝකය පවා වෙනස් කළ අරුම පුදුම ස්වභාවික සිදුවීම් 5ක් ගැන. ඒ ගැන දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝවේ අවසානය තෙක්. අංක 5. ටෝබා සුපිරි ගිනිකඳු පිපිරීම. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටි ටෝබා ප්‍රදේශය අද විශාල විලක් ලෙස දකින්න පුළුවන්. නමුත් වසර 74,000කට පෙර මෙහි සිදු වුණේ දැවැන්ත ගිනිකඳු පිපිරීමක්. මේ සාමාන්‍ය ගිනිකඳු පිපිරීමක් නෙවෙයි. එය සුපිරි ගිනිකඳු පිපිරීමක් ලෙසයි හඳුන්වන්නේ. අතිවිශාල ගිනිකඳු ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට එයින් නිකුත් වුණා. එයින්ද වායුගෝලයට දැඩි බලපෑමක් ඇති වෙලා ලෝක දේශගුණය පවා වෙනස් වුණා. ඒ වගේම ටෝබා පිපිරීමෙන් පසු ඇති වූ විශාල ගිනිකඳු ආවාටය පසුව ජලයෙන් පිරී අද අපි දකින ටෝබා විල නිර්මාණය වෙලා තිබෙනවා. අංක 4. අයිස්කඳු. පෘථිවිය සෑම කාලයකම උණුසුමින් තිබෙන ග්‍රහලෝකයක් නෙවෙයි. පෘථිවි ඉතිහාසයේ දිගු කාල පරාසයක් තුළ විශාල භූමි ප්‍රදේශ අයිස්කඳු වලින් වැසී ගිය අවස්ථා තිබුණා. අයිස් විශාල ප්‍රමාණයක් එකතු වන විට මුහුදු ජල මට්ටම පහළ යන්න පුළුවන්. ඒ වගේම එවිට වෙනත් භූදර්ශන නිර්මාණය වනවා සේම පසුව පෘථිවිය උණුසුම් වන අවස්ථාවලදී නැවතත් මුහුදු ජල මට්ටම ඉහළ යන්න වුණා. ඒ නිසා වෙරළ තීරයන්, ගංගා සහ පරිසර පද්ධති විශාල වශයෙන් වෙනස් වුණා. අද අපි දකින බොහෝ භූදර්ශන නිර්මාණ විවිධ අයිස් යුගවල නිර්මාණය වූ ඒවායි. විශාල ග්ලැසියර් මුහුදේ පාවීම නිසා පාෂාණ කපා හැරීම්, නිම්න නිර්මාණය වීම, විල් ඇතිවීම වැනි ක්‍රියාවන් නැති වුණා. ඒ නිසා අයිස් කඳුද පෘථිවිය වෙනස් කරන දැවැන්ත ස්වභාවික සිදුවීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. අංක 3. 2004 ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමිය. 2024 දෙසැම්බර් 26 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිරින් ඉන්දිය සාගරයේ මුහුදු පතුල ආශ්‍රිතව දැවැන්ත භූමිකම්පාවක් සිදු වුණා. මුහුදු පතුලේ ඇති වූ විශාල භූගෝලීය චලනයේ හේතුවෙන් මුහුදු ජලය විශාල ප්‍රමාණයක් හදිසියේ ඉහළට සහ පහළට චලනය වුණා. එයින් සුනාමි රළ මාලාවක් නිර්මාණය වුණා. මේ රළ ඉන්දියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ඉන්දිය සාගරය ආශ්‍රිත තවත් රටවල් රැසකට බලපෑම් ඇති කළා. එයින් ශ්‍රී ලංකාවට මේ ඉතා දැඩි ලෙස බලපෑ ස්වභාවික ආපදාවක් වුණා. මේ නිසා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් සහ නිවාස මාර්ග හා යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුණා. ඒ අනුව සුනාමිය කියලා කියන්නේ පෘථිවි භූදර්ශනයට දැඩි බලපෑම් එල්ල කළ හැකි ස්වභාවික සිදුවීමක්. අංක 2. ග්‍රාහක ගැටීම්. අදින් වසර මිලියන 66කට පමණ පෙර පෘථිවියේ බලවත්ම ජීවීන් වූයේ ඩයිනෝසරයින්. එහෙත් එම කාලයේ අභ්‍යවකාශයේ සිට පැමිණි ග්‍රාහකයක් පෘථිවියේ ගැටීම නිසා සියල්ල වෙනස් වුණා. මේ ගැටීම සිදු වෙලා තියෙන්නේ වර්තමානයේ මෙක්සිකෝවේ යුකටාන් නම් අර්ධද්වීපය ආසන්නයේ. එම ගැටීමෙන් ඇති වූ චික්සුලු ආවාටය කිලෝමීටර් 180කට ආසන්න පළලක් ඇති දැවැන්ත ආවාටයක් නිර්මාණය වුණා. ගැටීම සිදු වූ අවස්ථාවේදී අති විශාල ශක්තියක් නිකුත් වී ඇති අතර ඒ නිසා විශාල පාෂාණ හා දූවිලි ප්‍රමාණයක් වායුගෝලයට එකතු වුණා. ඒ නිසා දේශගුණය වේගයෙන් වෙනස් වෙලා සූර්යාලෝකය පෘථිවි පෘෂ්ඨයට ලැබීම පවා අඩු වෙලා ගියා. ඒ නිසා ශාක වර්ධනය අවම වීමත් ආහාර දාමවල ඉහළ මට්ටමේ විශාල සතුන්ට බලපෑම් ඇති වෙන්න පටන් ගත්තා. අවසානයේ ඩයිනෝසරයන් ඇතුළු පෘථිවියේ ජීවී විශේෂ විශාල ප්‍රමාණයක් අතුරුදහන් වෙලා ගියා. අංක 1. ක්‍රැකටෝවා ගිනිකඳු පිපිරීම. වර්ෂ 1883 ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනිකන්ද ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම ගිනිකඳු පිපිරීම් වලින් එකක්. ක්‍රැකටෝවා ගිනිකන්ද පිහිටා ඇත්තේ ජාවා හා සුමාත්‍රා දූපත් අතර සුන්ඩා සමුද්‍ර සන්ධියේ. 1883 වසරේදී මෙම ගිනිකන්දේ ක්‍රියාකාරීත්වය වේගයෙන් වැඩි වුණා. අලු සහ දුම් ආසර නැගීමට පටන් ගත් අතර අගෝස්තු 26 සහ 27 දිනවල තත්ත්වය දරුණු අතට පත් වුණා. අවසානයේ ඇති වූ දැවැන්ත පිපිරීම් වලින් අලු දුම් රාශියක් වායුගෝලයට නිකුත් වුණා. මේ ක්‍රැකටෝවා ගිනිකන්ද පිපිරුණු ශබ්දය විශාල දුරකට ඇසී තිබුණා. ඒ වගේම ගිනිකඳු කොටස් මුහුදට වැටීම නිසා සුනාමි තත්ත්වයන්ද අනපේක්ෂිත මොහොතක සිදු වුණා. ඒ වගේම මෙම දුම් අලු නිසා සල්ප සංයෝගීය වායුගෝලය තුළ වැඩිවීම නිසා ලෝකයේ දේශගුණයට తాවකාලිකව බලපෑම් එල්ල කළා.
ඒ නිසා ක්‍රැකටෝවා ගිනිකඳ පිපිරීම සාමාන්‍ය ගිනිකඳ පිපිරීමක් නන් නෙවෙයි. එය භූමිය, මුහුද, වායුගෝලය එකවර වෙනස් කළ දැවැන්ත ස්වභාවික සිදුවීමක්. පෘථිවිය කියන්නේ කිසිදා නිශ්චලව නොපවතින ග්‍රහලෝකයක්. අද අපි ජීවත් වන පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ වසර බිලියන ගණනක් පුරා සිදු වූ මෙවැනි අතිවිශාල වෙනස්කම් වල ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අනිත් අයටත් මේ ගැන දැනගන්න වීඩියෝ එක share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.